හරි කලින් වීඩියෝ එකේදී අපි වාගේ කම්පැනි මූලික තොරතුරු ටික QuickBook වලට ඇතුළත් කරගත්තා easy step ඉන්ටර්වියු එකක් මගින් ඒකේ ඉතුරු ටික අපි කොහොමද දැන් ආයේ QuickBook වලට ඇතුළත් කරන්න කියලා බලමු. මූලික තොරතුරු ඇතුළත් කරගත්තට පස්සේ QuickBook open කරාට පස්සේ ඔයාලට මේ වගේ window එකක් දැක ගන්න පුළුවන්. ඔයාලට මෙතනින් ඔය කම්පැනි select කරලා open කියන command එක දුන්නාම ඔයාලට මේ වගේ window එකක් දැක ගන්න පුළුවන්. හරි. ඔයාලට මතක ඇති කලින් වීඩියෝ එකේදී password එක set කරා. අපිට ඒ password එක මෙතෙන්දී භාවිතා කරන්න වෙනවා ඔයාගේ කම්පැනි profile එකට ඇතුළත් වීම සඳහා. හරි මෙතන ඔයාගේ password එක දෙන්න. හරි ඊට පස්සේ ඔයාලට මතක ඇති අපි easy step interview එකේ කොටසයි සම්පූර්ණ කරේ. මෙතෙන්දී යා කියනවාට welcome back you have not finished setting up this company. හරි අපි මේක ඕකේ කරමු. මෙතනදී පෙන්නන්නේ ඔයා සම්පූර්ණ කරපු කොටස මේ දක්වා. අපි ඉතිරි කොටස දැන් සම්පූර්ණ කරමු. හරි. ඊතර next button එක දෙන්න. What do you sell? ඔයාගේ ව්‍යාපාරයේ විකුණන්නේ මොනවද කියලා තමයි මෙතෙන්දී අහන්නේ. අපි මෙතන product only කියලා දෙමු. හරි. Do you sell online? I don't sell online. අපි මේක තෝරමු. හරි. අපි ඉදිරියට ගමන් කරමු. අතවශ්‍යම QuickBook බොහොම user friendly software එකක් විදිහට ඔයාගේ මූලික තොරතුරු ඇතුළත් කිරීම සමග ගොඩක් දේවල් ඔයාලට recommended කරනවා. ඒ වගේ දෙයක් තමයි මෙතෙන්දි ඉතලා තියෙන්නේ. හරි අපි yes කියන එක select කරලා next කරමු. හරි. estimate use කරනවද කියලා අහනවා. අපි ඒකටත් yes කරමු. using self receipt මෙතන වැඩි විස්තර වලට මේක කියවලා ලබා ගන්න පුළුවන්. බොහොම user friendly software එකක් විදිහට QuickBook හැම වෙලාවටම ඔයාලට කියවලා තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි easy step එක සැලසුම් කරලා easy step interview එක සැලසුම් කරලා තියෙන්නේ. හරි. අපි ඉදිරියට ගමන් කරමු. estimated statement in QuickBooks අපි statement පාවිච්චි කරනවා. yes කරමු. හරි. ඉදිරියට ගමන් කරමු. progress in invoicing අපි ඒක පාවිච්චි කරන්නේ නැති දෙයක්. ඒක නිසා no කරමු. ඉදිරියට ගමන් කරමු. managing bills මෙතන වැඩිදුර තොරතුරු තියෙනවා. අපි ඒක yes කරමු. next කරමු. හරි. මෙතනදී අහන්නේ වගේ ව්‍යාපාරයේ checks print කරනවාද කියලා. I don't currently print checks but I would like to do. හරි. අපි ඒක එහෙම කරලා ඉස්සරහට යමු. හරි. inventory in QuickBooks මේක ඉතාම වැදගත්. ඔක පාලනයේට QuickBook යොදා ගන්නවා නම් අපි මෙතන yes කියලා ඔප්ෂන් එක තෝරන්න ඕනේ. හරි. ඉදිරියට ගමන් කරමු. credit card භාවිතා කරනවාද කියලා අහන්නේ. හරි. credit card භාවිතා කරනවා කියලා I expect credit cards එක select කරමු. ඉදිරියට ගමන් කරමු. හරි. tracking time මේක බොහෝ වෙලාවට contract සිදු කරන ව්‍යාපාර වලට තමයි වැදගත් වන්නේ. අපිට චර වැදගත්කමක් නැති නිසා no කියන select කරලා ඉදිරියට ගමන් කරමු. මම කලින් වීඩියෝ එකෙම කිව්වා QuickBook වල ඇතම් වචන තරම් සිරන් කියන්න හුරු පුරුදුනේ. ඒ වගේ වචන තමයි මේකත්. W2 employees අතෝචම කියනවා නම් ශ්‍රී ලංකාවේ සේවක අත්සාධ කරමුදලට හිමිකම් කියන සේවකයෝ වගේ සේවකයන් තමයි කොටසක් තමයි මෙතනදී හැඳින්වෙන්නේ. අපි ඒකින්ද මේ පළවෙනි ඔප්ෂන් එක select කරමු. හරි. ඉදිරියට ගමන් කරමු. මේක ඉතාම වැදගත්. multiple currencies in QuickBook. QuickBook සැලසුම් කරලා තියෙන්නේ බොහෝ විදේශීය රටවල නිසා අපිට මෙතනදී අපේ currency set කරන්න වෙනවා. select your home currency. මෙතනදී අපිට Sri Lankan rupees තෝරන්න වෙනවා. හරි. මෙතන view more currencies යන්න. හරි. ඊට පස්සේ අපිට මෙතනින් Sri Lankan rupee LKR තෝරන්න පුළුවන්. මෙයා මෙතෙන්දී අහනවා Sri Lankan rupees inactive element would you like to අපි මෙතන make it active තෝරමු. හරි. ඊට පස්සේ අපි ඉදිරියට ගමන් කරමු. using accounts in QuickBooks. හරි. දැන් අපි ඉන්ටර්වියු එකේ අවසාන අදියරට ළඟා වෙනවා ක්‍රමෙන්. හරි. ඊට පස්සේ මෙතෙන්දී අහන්නේ select a date to start tracking your
finance මෙතෙන්දී අහන්නේ QuickBook වලට ඔයා data මුල්ම වතාවට enter කරන දිනේ අපි මෙතන දාමු use today අපි එතන එක select කරමු beginning of years තුනක් තෝරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ හරි ඉස්සරහට ගමන් කරමු ඊට පස්සේ මෙතන add your bank accounts හරි බැංකු ගිණුම් ශේෂය තමයි මෙතනදී ඇතුළත් කරන්න වෙන්නේ හරි අපි ඉස්සරහට යමු bank name එක ඔයාගේ අභ්‍යාස විදියට සම්පත් bank අපි මෙතන bank number එකකුත් දෙමු හරි ඉස්සරහට ගමන් කරන්න පුළුවන් ඔයාලට ඊට පස්සේ මෙතෙන්දී අහනවා when did you open this account අද දවසට කලින් දවසක්ද කියලා අහන්නේ අපි අද දවසට කලින් දවසක් දෙමු ඉදිරියට ගමන් කරමු හරි statement ending date මෙතෙන්දී බැංකු ප්‍රකාශයට අදාළ තොරතුරු තමයි ඇතුළත් කරන්න වෙන්නේ හරි අපි මෙතෙන්දී ඔයාගේ ගිණුම් ශේෂය ඇතුළත් කරගමු සම්පත් බැංක් account එකේ තියෙන ගිණුම් ශේෂය 50000ක් හරි ඉදිරියට ගමන් කරමු හරි ඔයාලට review bank accounts කියලා වගේ සම්පත් bank accounts ශ්‍රී ලංකන් currency වලින් මෙතන පෙන්නනවා හරි do you want to add another bank accounts ඔයාලට තව bank account එකක් තියෙන්න පුළුවන් වෙනත් බැංකුවක HSBC හරි වෙනත් මොකක් හරි bank එකක තියෙනවා නම් yes option එක select කරලා කලින් විදියට match කරගන්න පුළුවන් නැත්නම් අවශ්‍ය වෙන්නේ නැහැ අපි next කරමු හරි ඔයාගේ අවසාන අදියරට පැමිණලා තියෙනවා next කරන්න congratulations you have complete easy step interview හරි ඔයා easy step interview එක finish කරමු හරි ඔයාලට ඊට පස්සේ මෙන්න මේ වගේ home එකක් දැක් ගන්න පුළුවන් හරි ඔයා දැන් ඔයාගේ QuickBook accounts වල details datas ඔයාගේ QuickBook software එකට enter කරන්න මූලික අදියර සියල්ල සම්පූර්ණ කරලා තියෙන්නේ ඔයාලට මේ වගේ window එකක් තමයි දැක් ගන්න පුළුවන් ඔයාලට ඔයාගේ මෙතන company කියලා ඔයාගේ company විස්තර ටික දාපු විස්තර ටික බලා ගන්න පුළුවන් හරි මෙතන menu bar එකේ තියෙන company කියන option එකකින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඔයාගේ විස්තර ටික ඔක්කොම හරි company name address ඒ ටික තියෙනවා අවශ්‍ය වෙනස් වීමක් තියෙනවා නම් ඒක සිදු කරගන්න පුළුවන්